හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට. දවස් ගාන ඉතාම ආසන්න වෙලා තියෙනවා උසස් පෙළ විභාගේ පටන් ගන්න. ඉතින් මේ දවස් ටිකේ ප්‍රතිඵල ගන්න විභාගෙට ඉඳ ගන්න ගොඩක් දරුවෝ සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම තමයි බලාපොරොත්තු අතෑරපු විභාගේ කොට දාගන්න බෑ කියලා හිතාගෙන ඉන්න සෙට් එක්කුත් ඔය අතර ඉන්නවා කියලා අපි දන්නවා. ඒ වගේම තමයි ඔය දෙපැත්තටම ඉති නැති යන්තම් පාස් වෙනවා ඒත් හොඳ ප්‍රතිඵලයකට යන්න බෑ කියලා තැවීමෙන් ඉන්න හිතේ දුකෙන් ඉන්න දරුවෝ ටිකකුත් ඉන්නවා. ඉතින් පීඩණයෙන් ඉන්නේ. කොයි දරුවා වුණත් හොඳටම වැඩ කරපු දරුවා වුණත් පාගෙට වැඩ කරත් වැඩ කරලම නැත්තම් ඔය කවුරු වුණත් ඔය පුතේ අනිවාර්යෙන් අපි දන්නවා ගොඩක් පීඩණයෙන් ඉන්නේ. හරි අපි අද ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ මේ දවස් ටිකේ කොහොමද ඔයා දැන් ගන්න ඉන්න ප්‍රතිඵලයට වඩා වැඩි ප්‍රතිඵලයක් ගන්න කියලා. මේ ක්‍රමේ පුතේ අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මේක අනිවාර්යයෙන්ම ෆලෝ කරොත් ඔයගලන්ට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. මම මේක ඉවර වෙනකන් අහන්න කියන්නේ මම දන්නවා මේ වීඩියෝ එකත් එක්ක එහෙම නැත්නම් මේ කතා බහත් එක්ක ඔබ එකතු වෙන්නේ ඔබ පාඩම් කරන වෙලාවෙන් ඔබ ප්‍රශ්න වලට උත්තර ලියන වෙලාවෙන් ඒ හැම වෙලාවක්ම අපිට හරි වැදගත්. ඉතින් මේ අහන කතා බහ මේ දෙන විනාඩි කීපයත් ඔබට ඔබේ ප්‍රතිඵලය වර්ධනය කරන්න වැදගත් වෙන හින්දාම ඔබ අපිත් එක්ක මේ වීඩියෝ එකේ රැඳිලා ඉන්න කියලා ඉතින් මම ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා. හරි මේ මොකක්ද කියන්නේ යන්නේ මේකට මොකක්ද ඕනේ දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති. ඇත්තටම මම ඔයගොල්ලන්ට කියන්නේ පහුගිය අවුරුදු 5ක 6ක විතර පේපර් ගන්න. ඒ ටික තමයි ඕනේ. ඒකම අපිට ඕනේ මේකේ මාකින් ස්කීම් එක නැත්නම් මේකේ උත්තර පත්‍ර ටික නැත්නම් උත්තර ටික අපිට ඕනේ. එතකොට ඔබ උත්තර පත්‍රයේ ප්‍රශ්න පත්‍රයේ ලැහැත්ති කරන්න. එතකොට මම ඔක්කොටම කලින් ඔය පරණ අවුරුදු 6ක විතර ප්‍රශ්න වලින් කරන්න පුළුවන් දෙයක් කියලා දෙනවා. ඒකට ඔයා ගන්න ඕනේ ගොඩක් දුරට A4 එකක් වෙන්න පුළුවන්, ෆුල් ස්කැප් එකක් වෙන්න පුළුවන්. ඔබ දිග අතට හදාගන්න. ඒ කියන්නේ උස අතර නෙමෙයි දිග අතට මේ කොලේ බෙදා ගන්න ඕනේ මම මේ කියන විදිහට. ඒ තමයි ඕගලන්ට මම මේක විෂයක් ආශ්‍රයෙන් පහදන්නම්. ඔබ ඔබගේ විෂය පතයට අදාළව ඔබ මේක අදාළ කරගන්න. අපි උදාහරණයක් වශයෙන් ජීව විද්‍යාව විෂය ගමු. එතකොට අපි හිතමු ජීව විද්‍යාව විෂය ප්‍රධාන මාතෘකාව. ඒ කියන්නේ නැත්නම් ප්‍රධාන පාඩම් මාතෘකාව නෙමෙයි ප්‍රධාන පාඩම් අපි හිතමු 10ක් විතර තියෙනවායි කියලා. ඔබ ජීව විද්‍යාව හදාරන අය දන්නව කොච්චර පාඩම් ගන්නක් තියෙනවද කියලා මම මේ උදාහරණයක් තමයි කියන්නේ. අපි හිතමු මේ පාඩම් ගන්න පල්ලෙහාට ලියා ගන්න පාඩම් 10ක් නැත්නම් පාඩම් 10ක් නම් ඒ පාඩම් 10 පල්ලෙහාට ලියා ගන්න. එතකොට මේ වගේම තමයි අවුරුද්ද. දැන් මේ 2025 නේ අපි ඉන්නේ. එතකොට අපිට ආසන්න වශයෙන්ම තිබ්බ උසස් පෙළ තියෙන්නේ 2024 දී. 2024 2023 2022 2021 කියලා 2020 2019 ඔය කියන විදිහට ආපස්සට අවුරුදු 6ක විතර ඔබ අවුරුදු ටික ලියා ගන්න. හරි. දැන් මොකද්ද මේ කරන්න යන්නේ? මම ඔබට මුලින්ම කියනවා. දැන් ඔබ මුලින්ම ගත්ත 2024 ප්‍රශ්න පත්‍රයනේ. එතකොට මම මේක යොදා ගන්න අවස්ථා දෙකක් ගැන කියනවා. එකක් මේක ඔබට යොදා ගන්න පුළුවන් රචනා ප්‍රශ්න වලට. ඒක හරි. ඊළඟට අපිට තියෙනවා ව්‍යුහගත රචනා කියලා කොටසක්. රචනා කියන්නේ අර ලොකුවටම අපි ලියන ප්‍රශ්න ටික. එතකොට අර කෙටි ප්‍රශ්න වගේ අහන ව්‍යුහගත රචනා ටිකක් වෙනම තියෙනවා. එතකොට මේ දෙකට ඔබ වෙන වෙනම මේක හදා ගන්න ඕනේ. දැනට මම ඔබට කියලා දෙන්නම් ප්‍රධාන රචනා ප්‍රශ්න වලට අදාළව මේක කොහොමද කරන්න කියලා. ඔබ 2024 දී අහලා තියෙනවනේ සාමාන්‍යයෙන් අපි හිතමු ප්‍රශ්න 6ක් දීලා ප්‍රශ්න 4කට තමයි උත්තර ලියන්න තියෙන්නේ. අපිට ඒක වැඩක් නෑ. අපි අහලා තියෙන ප්‍රශ්න 6 ගමු. සම්පූර්ණ ප්‍රශ්න 6. එතකොට ඔබ 2024 දී පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ ජීව විද්‍යාවේ අපි හිතමු 4 වෙනි පාඩමෙන් කියලා. ඒ 4 වෙනි පාඩමේ මොකක් හරි කොටසක් ඉන්නේ. එතකොට ඔබ 2024 තීරුවේ 4 වෙනි පාඩම කෙලින්. එතකොට අපි ඔබ දෙනවා 2024 තීරුවේ පල්ලෙහාට 4 වෙනි පාඩම කෙලින් ඔබට හම්බෙනවනේ තැනක්. එතන ලියා ගන්න මේ පාඩමේ මොන කොටසෙන්ද ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා. එතකොට තව එකක් ගමු. දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් අපි හිතමු ජීව විද්‍යාව පේපර් එක නැත්නම් ඒ ජීව විද්‍යාව විෂයේ 6 වෙනි පාඩමෙන් තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතකොට ඔබට පුළුවන් 2024 පල්ලෙහාට එනවා 6 වෙනි පාඩම කෙලින් 6 වෙනි පාඩමේ මොන කොටසෙන්ද අහලා තියෙන්නේ කියලා. එතකොට ඔබ මෙහෙම 2024 23 22 21 20 2019 ඔය දක්වා හැම පේපර් එකක්ම ඔය විදිහට ලියන්න. දැන් ඔබ ඔහොම ලියද්දී ඔබට වැදගත් දෙයක් හම්බෙන්න යනවා. මොකද්ද මේ වැදගත් දේ? ඒ වැදගත් දේ තමයි එකම ප්‍රශ්නේ නැවත නැවත අහලා තියෙන බවක් ඔයාට නිරීක්ෂණය වෙන්න යනවා.
ඒ වගේම තමයි මේකේ සාර්ථකත්වය තවදුරටත් රඳා පවතින්නේ. මම ඔබට කලින් කිව්වා රචනා ප්‍රශ්න වලට ඔහම කරන ගමන්ම ව්‍යුහගත රචනා ප්‍රශ්න වලටත් ওই වැඩේම කරන්න කියලා. ඒක ඔය කොලේ කරන්න බෑ. ඒක වෙන කොලයක කරන්න ඕනේ. රචනා ටික වෙනම, ව්‍යුහගත රචනා ටික වෙනම. ඒ රචනා ටික ඒ ව්‍යුහගත රචනා ටිකත් කරගෙන යද්දී දැන් ඔබට තවත් දුරටත් පේන්න ගන්නවා ඔබ රචනා ටික ඔක්කොම ටික අර විදිහට සංසන්දනය කරලා නැත්නම් විශ්ලේෂණය කරගත්තා නම් මේවා තමයි අහලා තියෙන්නේ කියලා ඔබට දැනෙනවා එක අවුරුද්දක රචනා ප්‍රශ්නයක අහලා තිබ්බදී තව අවුරුද්දක ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම ඔබ බලන්නකෝ එතකොට ඔබ ඒකෙත් සම්පූර්ණයෙන් ආයේ කාරණා ටික ලියනවා. දැන් ඔබට තේරෙන්න ගන්නවා පහුගිය අවුරුදු ගාණක් තිස්සේ මේ අර ප්‍රශ්නේ රචනා කොටෙත් තියෙනවා ඒ ප්‍රශ්නේම ව්‍යුහගත රචනා කොටෙත් තියෙනවා මේක මාර වැඩ එකම දේ කරක වෙනස් විදි වලට අහලා තියෙන බව. ඔය පොඩි මෙහෙවීම් වෙන්න පුළුවන්. එක ප්‍රශ්නයකට පොඩි එක කෑල්ලක් දෙකක් අඩු වැඩියෙන් එන්න පුළුවන්. නමුත් ඔබ මේ වෙලාවේ විභාගයේ අතහැරලා නම් තියෙන්නේ. එහෙම නැත්නම් අඩු ප්‍රතිඵලයක් ගන්න තැනක නම් ඔබ ඉන්නේ. ඔබට මේ ක්‍රමවේදේ මාර විදිහට වටිනවා. දැන් ওই විශ්ලේෂණය කරගත්තට පස්සේ අපිට ලොකු උදව්වක් වෙනවා. මොකද්ද? අර මං හොයාගන්න කිව්වනේ මාකින් ස්කීම් ටික. ඒ මාකින් ස්කීම් ටික පාඩම් කරන්න ඒ ප්‍රශ්නේ උත්තරේ. ඔබ මේ අන්තිම මොහොතේ කරන්න ඕනේ කාරණාව මම කියන්නේ. ඔබට સિદ્ધාන්ත හරියට නැතුව ඇති, સિદ્ધාන්ත සම්පූර්ණ කරගෙන නැතුව ඇති, පාඩම් කරද්දි මතක හිටින්න නැතුව ඇති ප්‍රශ්න ගොඩක් ඔබට තියෙනවා. දැන් ඔබ අහන ප්‍රශ්නේ උත්තරේ මේ විදිහට පාඩම් කරන්න ගත්තාම ඔබ දන්නේම නැතුව ඔබ ලොකු ප්‍රශ්න ගොඩක් ආවරණය කරගන්නවා, උත්තර ලියන විදිහ ආවරණය කරගන්නවා, ලොකු විෂය කරුණු ටිකක් දැනගන්නවා. ඔබට තේරෙනවා ලොකු පාඩමක් තිබුණට ඒ පාඩමේ විභාගයේ ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙන්නේ බොහොම අල්ප ප්‍රමාණයක්නේ. අනේ මෙච්චර කාලයක් මම ප්‍රශ්න නැත්තම් පාඩම ලොකුවට පාඩම් කරන්න try කරා මට මතක හිටියේ නෑ මම අතෑරියා. එහෙම නැත්තම් මම මෙච්චර කාලයක් වැඩි කාලයක් ආයෝජනය කරලා තිබිලා තියෙන්නේ විභාගයට එන්නේ නැති කොටසකටනේ කියලා ඔබට දැනෙන්න ගන්නවා. මේ ප්‍රශ්න ටික निराකරණය කරගන්න මම මේ කියලා දුන්න ක්‍රමයෙන් පුළුවන්. ඔබට ලොකු වෙනසක් කරන්න පුළුවන්. මම කියන්නේ දෙවනි පේපර් එකට මේක කරන්න පුළුවන්. මම හිතනවා ගොඩක් විෂයන් වලට මේක කරන්න පුළුවන්. සමහර විෂය ධාරාවන් වල සමහර විෂයන් වලට කරන්න බැරි වෙන්න පුළුවන් එකක් දෙකක්. නමුත් ඔබට මේ ක්‍රමය මේ විදිහට ප්‍රශ්න වලට මුහුණ දෙන්න දරුවන්ට මෙන්න මේ ක්‍රමය පුදුම විදිහට මේ දින කීපේ වැදගත් වෙයි. ඔබට විෂයෙන් විෂය ජීව විද්‍යාවේ ඒ විෂය ධාරාව කරන දරුවන්ට රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, එහෙම නැත්නම් කෘෂි විද්‍යාව ඔය විෂයන්ට මේවා කරලා බලන්න පුළුවන්. අනික් විෂය ධාරාවන් වල ව්‍යාපාර අධ්‍යයනය, එහෙම නැත්නම් තර්ක ශාස්ත්‍රය, කලා විෂයන් වලින් ඉදිරිපත් වෙන දරුවන්ට තමන්ට අදාළ දේශපාලන විද්‍යාව වැනි විෂයන් වලට ඕනම විෂයකට මේක අදාළ කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට පාස් පේපර්ස් අපිට බලපානවා. පාස් පේපර්ස් අපිට ලොකුවටම බලපානවා මේ තත්ත්වය තේරුම් ගන්න. පේපර් එකක් හැසිරෙන විදිය ඔබට එන පේපර් එකට ඔබ දන්නේම නැතුව 70%කට විතර ඔබ ලැහැත් වෙලා ඉවරයි. අලුතෙන් කාරණා කීපයක් වෙනස් කාරණා කීපයක් 30%ක් විතර අහයි. නමුත් ඔබට අර සංසන්දනය කරගත්ත කොටස් වලින් ලොකු දෙයක් කරගන්න පුළුවන් බව විශ්වාස කරනවා. එහෙනම් මගේ බලාපොරොත්තුව තිබෙනවා කොහොමද බහුවර්ණ පේපර් එක අඩු කාලෙකින් කරගන්නේ, අපි කොහොමද ඉහළ ප්‍රශ්න ප්‍රමාණයක් කරගන්නේ, ඉහළ ලකුණු ප්‍රමාණයක් ගන්න කියලා ඔයගොල්ලොත් එක්ක මේ වගේ කෙටි වීඩියෝ එකකින් නැත්නම් කෙටි කතා බහකින් සාකච්ඡා කරන්න. එහෙනම් අපේ channel එක මේ දවස් ටිකේ subscribe කරලා තියාගන්න. ඔයගලන්ට මේ විභාගයේ යන කාලය ඇතුලේ උදව්වක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ කතා බහෙන් අපි හම්බෙමු. අපිව subscribe කරලා තියාගන්න නැවතත් ඉල්ලනවා. ඔබට notification එකක් එන්න bell icon එකත් click කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඊළඟ කතා බහෙන් අපි හම්බෙමු. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.